සිරි දිවි දියකී යන්නට හේතුව කුමක්ද? හෙලෝ යාළුවනේ, ඔන්න ඉතින් අපි දෙන්නගේ හිතේ තිබ්බ තවත් ආසාවක්, ලොකු ආසාවක් ඉෂ්ට කරගන්න තමයි ලෑස්ති වෙන්නේ. අපි දෙන්නගේ පුංචි දන්සලේ කියන පොඩි පොඩි වැට් ටික කරගන්න තියෙන්නේ. ඉතින් අපි දෙන්නම තමයි ඉන්නේ. ඉතින් ඒ හින්දා වැඩි කතා වුන්නේ අපි බලමු මොකද වෙන්නේ කියලා. තාම කට්ටිය නැති අපේ දන්සල බලමු අපි තව ටිකකින් කොහොමද කට්ටිය කියලා. ගිලෙම් ඔබේ ගුණමෝදේ විනින් ඔබේ දම්සාදේ වනින් වනින් ඔබ පාදේ තිලෝ වග බුදු සමිනේ තිලෝ වග බුදු සමිනේ සිංහබිඳ මොහඳර පාප දැල්වූ දහම් පදීප හෙළි කළ අප හෙළදීප තිලෝ වග බුදු සමිනේ තිලෝ වග බුදු සමිනේ සත අට පෑ මව්පේම තිලෝ වග බුදු සමිනේ තිලෝ වග බුදු. එහෙනම් අපේ යෝගත් දන්සල ඉවරයි. අපි දෙන්න කොහොම හරි අන්තිමට එක් කරා. අපි දෙන්නගේ ආසාව අපි දෙන්න කරා. වැරදි අඩුපාඩු වෙන්නේ නැති. මොකද අපි දෙන්නයි පළවෙනි දන්සල. ඉතින් ලබන වාර මීටත් වැඩිය සුපිරියටම මීටත් වැඩිය තිබ්බ වැරදි අඩුපාඩු හදාගෙන මීටත් වඩා හොඳට අපි දන්සලක් දෙන්න හිතාගත්තා. දෙනවා අනිවාර්යෙන්. ඉතින් අපිට ගොඩක් අය උදව් කරන්න කවුරුත් හිටියේ නැහැ. අපි දෙන්නගේ සහයෝගයෙන් අපි දෙන්නගේ වියදමෙන් අපි දෙන්නගේ මහන්සියෙන් තමයි කරගත්තේ. ඉතින් වචනෙන් හර උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි. පින්. ඉතින් ආයෙත් දවසක මීටත් වඩා සුපිරි දන්සලකින් අපි ෂෙක් වෙමු. බයි. අපි දෙන්න දුනියන් සේව්.